ආයුබෝවන් මම අජිත් හපුගොඩ අද අප යුරෝප සංචාරයේ 7 වෙනි දවස අපි දැන් ජර්මනී ඉඳලා ස්විට්සර්ලන්තයට යන්න පිටත් වෙන්නයි හදන්නේ. අපි බලමු ස්විට්සර්ලන්ත වලට ගිහිල්ලා එහෙ කොහොමද තත්ත්වය කියලා. රැඳී සිටින්න දැන් ස්විට්සර්ලන්තයට තව කිලෝමීටර් 70යි තියෙන්නේ. අපි ඇතුල් වෙන්නේ බාසෙල් කියන නගරයට. දැන් අපි මෙතන පොඩ්ඩක් නතර කරා වොෂ්රූම් යන්න කියලා. දැන් අපි නතර වූ තැන මම පොඩ්ඩක් උඩට ඇවිල්ලා බැලුවා මේක ලස්සන පොඩි ගම්මානයක්. පාරකුත් තියෙනවා. දැන් අතන තමයි පෙට්‍රල් සෙට් එක අපි නැවතුනේ වාහන. හරිම ලස්සන ගම්මානයක්. ඈත මම දැන් පල්ලියකුත් තියෙනවා. වල පේන ඇති ගොඩාක් ඈතින් කඳු පන්තියක් තියෙනවා. මම දන්නේ නැහැ මොකක්ද ඒ කඳු කියලා. මේ දැන් කොහොමද දැන් ඉස්සරහට ස්විට්සර්ලන්තයට එනකොට ගොඩක් කඳු තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් ඉස්සරහටම විදගෙන ආවා. දැන් ළඟටම වගේ දැන් ලස්සනයි. කිලෝමීටර් 40ක් වගේ තමයි තියෙන්නේ ස්විට්සර්ලන්තෙට. මේ අපි බලමු කොහොමද ස්විට්සර්ලන්තෙ ඇතුල් වෙලා කොහොමද කියලා. මේ දැන් මේ උගලන්ට පේන්නේ අපි ජර්මනී ඉඳලා ස්විට්සර්ලන්තෙට ඇතුල් වෙනවා. මෙතන ඇතුල් වෙනකොට ටිකක් ට්‍රැෆික් එක වැඩි. ඉතින් කිසිම පාස්පෝර්ට් එකක් බලන්නේ කිසිම දෙයක් නැහැ. අපිට නිකම්ම ඇතුල් වෙන්න පුළුවන් වුණා. අපි දැන් ස්විස් වලට ඇතුල් වෙලා බාසෙල් කියන නගරෙන් බර්න් කියන නගරයට යන ගමන්
ගොඩක් මේ වොෂ්රූම් එක නතර කරා. මේ කිලෝමීටර 75ක් වගේ තියෙනවා. බර්න් වල තමයි අපි හොටෙල්ස් බුක් කරලා තියෙන්නේ. සද බර්න් ඉඳලා බලමු හෙට මොනවද කරන්න කියලා. හරිම ලස්සන පරිසරයක්. නමුත් මේ කාර් එනවා මේ පාකින් නැහැ. එකපාරට වෙනස් වුණා නේද? දැන් ජර්මනියයි මේක බැලුවා මේ හැටි කඳු තියෙනවා. දැන් ජර්මනියෙම කඳු තිබ්බේ නැහැ නේ. ඒ වැඩි කිලෝමීටර්ස් ගණනක් අපි ආවෙත් නැහැනේ. මේ බර්න් යන ගමන් අපිට මේ view point එකක් හම්බුණා. අපිට නැගලා බැලුවා කොහොමද කියලා. පුදුම ලස්සන රටක්. මම දැන් view point එකෙන් බැලලා එළියට එනකොට මම දැක්කා මේ
හරක් ටිකක් තනකොළ කකා ඉන්න බලමු පොඩ්ඩක් වැට ළඟට ගිහිල්ලා තමයි මිනිස්සුන්ට බංකු තියලා කෑම කණ්ඩ පහසුකම් තියෙනවා අපි දැන් අපි ඉන්න නවතන් පොල ඉන්නේ ටිකක් පරක්කු වුණා මේ හොටෙල් එකේ අපිට පාකින් හම්බුන්නේ මේ පබ්ලික් පාකින් ප්ලේස් එක තමයි පාක් කරන්න සිද්ධ වුණේ දැන් කාර් එක පාක් කරලා පයින් එන ගමන් අපි දැන් ඉස්සරහ පේන හොටෙල් එකේ තමයි අදට නවතන් ගන්නේ හොටෙල් ලොස් ලොරෙන් ඉතින් අපි රෑ කෑමටත් මොනාරි හොයාගන්න ඕනේ අපි දැන් කඩේට ගිහිල්ලා මොනහරි මේ කෑමට අරන් එන්න ඕනේ මේ ස්විට්සර්ලන්තේ කඩ වහලා අද ඉරිදා ඉරිදට කඩ වහලා ඉතින් අර පෙට්‍රල් සෙඩ් වල තියෙන පොඩි කඩ විතර ඇරලා තියෙන්නේ ඒගොල්ලෝ ඉරිදට නිවාඩු ඉතින් එම නිසා අපිට මේ ඒ වගේ කඩේට ගිහිල්ලා තමයි රෑට කෑම මොනහරි ගන්න පුළුවන් වෙන්නේ එහෙමනම් අපි දැන් ටික මහන්සි හෙට උදේ වීඩියෝ එකකින් හම්බෙනතුරු මම නවතින්නම් ඔබ සැමට සුබ දවසක්